දාලා ඒක පොට්ටක් රිෆ්‍රෙෂ් කරගන්න. අන්න අද ගන්න මේක මම කලින් ගාලා දෙනවා මේ චුට්ටක් හිටවන්න ටිකක් ගාලා දාමු. කලර් එක ටිකක් අඩු වෙනවා. රෙඩ්රිෂ් කලර් එකක් තමයි මේකෙන් එන්නේ. මේක මම කලින් ගෑවා. ඊළඟ චුට්ටක් අපේකට හදාගන්න. ඔයාලට පේන්නේ නේද? ඔයාලට පේන්නේ නැති නිසා මම චුට්ටක් මේ උඩින් තියාගත්තා. හිතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතා ගන්න දෙමින්. මේක තාම ඇති මේක මේ බලන්න මගේ නේස් කලර් එක දිහා. මේක නම් කොහොමද කියවුවා මේක වග. අද බියුටි කචල්. මේක ගියේ සල්ලි වන්දනානේ නිසා ඔක්කොම ටික ගන්න. ඊට වඩා නම් බැරි වෙයි. ඊට වඩා බැරි. වැඩ නානවා කියන්නේ මෙන්න මේකට. මේක කොයි ගන්නව මේක තියෙන ගඳ. චුට්ටක් ඒක. කන්දයි. ඉවර. ඔපාත් එක බෙදාගෙන තියෙන එකට බෑග්ස් ටික. මේක එකලා මට ඉතුරු වුණොත් මම මෙන්න මේ පිටිපස්සට එක්කනවා. මේ අපි දෙන්න නේම්ස් ගන්න පටන් ගන්නවා. පොඩි ප්‍රශ්නේ. මේක ගන්නකොට ග්ලව්ස් එකක් දෙන්න ඕනේ. එකක් ඉන්න. ග්ලව්ස් එකක් දෙන්නේ නැත්නම් ඒක අපිට අපහාරයි වෙන්නේ. ග්ලව්ස් එක ෂොපින් එකක් තමයි හදන්නේ. ග්ලව්ස් එක. දැන් අපි මේක ගන්නවා. කොහෙද ගන්න පුළුවන්? මේක පට්ට ගඳයි හරියට මාර ගඳයි. ඒක ගන්න අමාරුයි. ඒක තමයි. පොට්ට ගඳයි නයි. සද්දලා බෑ. අපේ රුබි දඟලන යට වීඩියෝ කරන්න. මේක ගාටි මේ අතේ ටික ගෑනින් යන්නේ නැහැ. අත ටික රතු වෙනවා. මේ ලස්සනයි නේ ළමයි මේ රුපි දෙන්න. ඔන්න මොකද ඉන්නේ කියලා තමයි. පොට්ටේ ගන්න නරකයි නේ. මම මේක මෙහෙම ගාන්නේ මේ දැන් පොඩි වෙඩින් එකක් තියෙනවා. පොඩි වෙඩින් ලොකු වෙඩින් එකක් අපේ අම්මගේ අක්කගේ දෙවෙනිව අයියෝ. හරියට හත්දා. හරියට කියලා ගන්න අවුරුදු දෙකකට වැඩි. එයා දැන් හරි කොහොමද? දැන් ඉන්නේ අනිත් මම කොඩේම ගාගත්තා. මොකද කියන්නේ මේ පෙළ මුන් පිටින් දුර. මම මේ ෂර්ට් කොඩේ මේ ගාගත්තා. දැන් මේක උඩට පැට ගන්න ඕනේ. දැන් මේ ෂොපින් එකට යනවා. කොඩේ නම් උඩට ගලකට ගහලා ආයෙ වලට පෙන්නන්න ඉලියක් තියෙන්නේ. පොඩක් ඉන්නකො මේක බාහිර ගියම හොදලා මම පෙන්නනවා. මම වොෂ් කරගෙන ආවා කොණ්ඩේ. පිටලා බේල ගන්න ඕනේ. මෙතන දැන් පෙන්නේ වල ළඟරහම පේනවද? කලයට ඇවිල්ලා තියෙන්නේ. මේ වලට චුට්ටක් මෙහෙ ගන්න තියෙනවා. ඒක මම ටකලා හදිසියට යවන්නේ. කැමරේ කරන්නේ. දැන් ගන්න ගිහලා යාට ඒක ගන්න තමයි දැක්කේ අපේ ගොම්බන් කුක්ක එක කඩලා. ඉතින් කැලි කඩලා. මේ කැල්ල. වේලගෙන ඇවිල්ලා ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි කලේ කාවේ. මාර ලස්සනට ආවද? ලස්සනට ඇවිල්ලා කලේ. මේ තියෙන්නේ. ඔන්න කොහොම තමයි කලේ එක ඇවිත් තියෙන්නේ. ලස්සන තියෙන හැබැයි. එහෙනම් ඉතින් තාචෝටි බ්ලොග් එකක් කරගෙන ඉන්න කවදාවත් පරිස්සමට ඉන්න. බයි බයි.